පොල් කිරි ටිකකින් හිතා ගන්න බැරි තරම් රස අයිස්ක්‍රීම් එකක් හදාගන්න පුළුවන් කියලා ඔයාලා දන්නවද? ඔන්න ඉතින් මම අයිස්ක්‍රීම් වර්ග දෙකක් හදාගත්තා. ඔයාලට මේ වර්ග දෙකම හදන විදිහ පෙන්නනවා. ඉතින් මේකේ විශේෂත්වය තමයි ෆ්‍රෙෂ් මිල්ක් පිටි කිරි මේ කිසි දෙයකින් නෙමෙයි මම මේ අයිස්ක්‍රීම් හදාගත්තේ. ඉතින් පොල් කිරි වලින්. ඔන්න ඉතින් සත්ව කිරි වලට ඇලර්ජික් අය ඉන්නවා. ඒ වගේම ආස නැති අය ඉන්නවා. අමුද්‍රව්‍ය දෙකයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. හරිම ලේසි. ඒ වගේම තමයි සීනි අගුණ කෙනෙකුට නම් සීනි නැතුව උනත් හදාගන්න පුළුවන්. මම කාපු රසම අයිස්ක්‍රීම් එකක් කියන්න පුළුවන් මේ පොල් කිරි අයිස්ක්‍රීම් එක. රස දෙකකට මම හදාගන්නා පළතුරු දෙකක් දාලා අපි යමු දැන් හදන විදිය බලන්න. හොඳට පැහිලා වේලේගෙන එන සයිස් එකේ පොල් ගෙඩි එකහමාරක පොල් ගාගත්තා මම. ඊට පස්සේ ඒක බ්ලෙන්ඩර් ජායකට දාලා මද රස්නේ උණු වතුර ටිකක් දාලා ගොඩාක් නෙමෙයි ටිකක් දාලා හොඳ උකු පොල් කිරි ටිකක් මම හදාගත්තා. මේ තියෙන්නේ එහෙම හදාගත්ත පොල් කිරි. මෙතන හරියටම පොල් කිරි ලීටරයක් තියෙනවා. ඉතින් උකුවට කිරි ටික හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ කිරි ටික සියුම් පෙනේරකින් හරි මේ වගේ ස්ට්‍රේනර් එකකින් හරි පෙරා ගන්න ඕනේ. මම කලිනුත් පෙරා ගත්තා. ඊට පස්සේ දෙවෙනි සැරේටත් පෙරා ගන්නවා. චූටි සියුම් පොල් කුඩුවක් නැති වෙන්න පෙරා ගන්නවා නම් හොඳයි. දැන් හරි. ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. ඒ කියන්නේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසට මම මේ විදිහට ආවරණය කරලා දාගන්නවා. ඉතින් මම රෑ මේක දාගන්නේ උදේ හදාගන්න හිතාගෙන. ඊට පස්සේ මම මේකට ගන්න පළතුරු වර්ගය තමයි කෙසෙල් ගෙඩි. ඉතින් පොල් කිරි වලින් අයිස්ක්‍රීම් හදනකොට පළතුරු වර්ගයක් ඕනේ. ක්‍රීම් ගතිය තියෙන පළතුරු වර්ගයක්. කෙසෙල් ගෙඩි ඉතින් හැමෝටම හොයාගන්න පහසු නිසා මම කෙසෙල් ගෙඩි අරගත්තා. ඉතින් මේකට ඔයාලට ආනමාළු ඇම්බුන් මේ වගේ කෙසෙල් ගන්නත් පුළුවන්. කෝලි කුට්ටු සීනි කෙසෙල් වගේ ඒවා ගන්නත් පුළුවන්. ඉතින් මම ගත්තේ මේ CIC කෙසෙල් එක ටිකක් පොඩි සයිස් එකේ ගෙඩි මේවා 4ක් අරගත්තා. ඔයාලට ලොකු සයිස් ආනමාළු වගේ තියෙනවා නම් ගෙඩි 2ක් ගත්තත් ඇති. කෙසෙල් ටික මේ විදිහට මම කෑලි කපා ගත්තා. දැන් මේකට දිහි ගෙඩියක කෑල්ලක් දිහි ගෙඩියක බෑවක් මිරික ගන්නවානේ. ඊට පස්සේ හොඳට කලම් කරගන්න ඕනේ දිහි එම්බුල් වල කෙසෙල් ගෙඩි ටික දැවටෙන්න හොඳට කලම් කරගන්න ඕනේ. දැන් හරි. ඊට පස්සේ මම මේ විදිහට ලන්ච් ෂීට් එකකින් ආවරණය කරලා මේක තියාගන්නේ ෆ්‍රිජ් එකේ ෆ්‍රීස් කරන කොටසේ. අධිශීතකරණේ. ඉතින් පොල් කිරි ටිකත් එක්කම මේකත් දාගන්න. ඒ කියන්නේ පොල් කිරි ටික සාමාන්‍ය කොටසේ කෙසෙල් ගෙඩි ටික ෆ්‍රීසර් කරන කොටසේ. ඉතින් ඊයේ හවස 6:00 විතර වගේ තමයි මම දාගත්තේ. ඔන්න උදේ 4 විතර තමයි මම දැන් මේක අරගන්නේ. ඉස්සෙල්ලාම මම අරගත්තේ කිරි එක අරගෙන මේකේ වලට පේනවා ඇති මේ විදිහට උඩ කිරි තට්ටුව මිදිලා තියෙනවා. ඒ කියන්නේ පොල් කිරි එකේ ක්‍රීම් එක. ඉතින් පොල් ක්‍රීම් එකයි අපිට ඕන වෙන්නේ. යට තියෙන දී කිරි වතුරයි අවශ්‍ය නැහැ. ඒවා මිශ්‍ර වෙන්නේ නැතුව මේක හිමීට මේ විදිහට අරගන්න ඕනේ. කිරි එක කලත්ත ගන්න එපා. සමහරට ඔයාලා මේක දවසක් විතර ඒ කියන්නේ පැය 24ක් විතර තිබුවොත් එහෙම උඩට නිකන් තට්ටුවට ගණේට මේක හිටිනවා. ඒ විදිහට ගන්න තියෙනවා නම් ඒක ලේසි. ඉතින් වෙනත් රටවල තියෙන පොල් ක්‍රීම් එක ගන්න වෙනමම. එතකොට ඒකේ දිය ගතිය නැහැ. ක්‍රීම් එක විතරයි තියෙන්නේ. ඉතින් වෙන රටක ඉන්න කෙනෙකුට ඒ පොල් ක්‍රීම් එකක් අරගෙන මේක හදාගන්නත් පුළුවන්. ඉතින් මේක මම බ්ලෙන්ඩර් ජායකට තමයි දාගත්තේ. මේ යට තියෙන දී කිරි ටික වලට තින් මොන හරි උයනකොට දී කිරි වෙනුවට අරගන්න පුළුවන්. ඊට පස්සේ මම ෆ්‍රීස් වෙන තියපු කෙසෙල් ගෙඩි ටික අරගෙන ආවා. ඉතින් ඒකත් දාගන්න ඕනේ. මේකට හයි වෙලා තියෙන්නේ. මේ විදිහට ගලවලා මම දාගන්නවා. මේකට ලුණු චූට්ටක් එකතු කරගන්න ඕනේ. තේ හැඳි කාලනුත් භාගයක් වගේ. ඊට පස්සේ වෙල්ල චුට්ටකුත් මම එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේක සුදු පාටටම හදාගන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මට හිතුණා මේක ලාකොළ පාටට වගේ හදාගන්න. මම ෆුඩ් කලරින් බිඳුවක් එකතු කරගන්නවා. චූට්ටක් එකතු කරගත්තා. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩ් කරගන්නවා. සීනි දැම්මේ නැහැ තව. බ්ලෙන්ඩ් කරලා ඉවරලා මම සීනි දාගෙන ආයෙමත් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ මම මේ විදිහට බ්ලෙන්ඩ් කරගෙන අරගෙන ආවා. ටිකක් හයිය වැඩි මොකද කෙසෙල් ගෙඩි ගොඩක් ගල් වෙලා වගේ තියෙන නිසා නැවත බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ මම මේකට අවශ්‍ය සීනි ප්‍රමාණය එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කියන්න ඕනේ සීනි අගුණ කෙනෙක් ඉන්නවා නම් දියවැඩියා වගේ තියෙන කෙනෙක් මේකට සීනි නැතුව හදාගන්න. මම මේකට සීනි මෙසැඳි 4ක් විතර එකතු කරගත්තා. එකතු කරලා නැවත හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. විනාඩි 4-5ක් මේක බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. එතකොට තමයි හොඳට මේක පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් වෙන්නේ. ඒ වගේම අයිස්ක්‍රීම් එකකට සුදුසු වෙන විදිහට හැදෙන්නේ ටිකක් වැඩිපුර බ්ලෙන්ඩ් කරගත්තම. දැන් හරි ඊට පස්සේ මම මේකට දාගන්නවා සෙට් වෙන්න තියාගන්න. ඊට පස්සේ ඒකත් ෆ්‍රිජ් එකේ අධිශීතකරණේ තියාගන්න ඕනේ. ඔන්න දැන් මම මේ විදිහට පැය 6ක් විතර තියලා අරගෙන ආවා. මේ තියෙන්නේ
හදාගත්ත අයිස්ක්‍රීම් එක. ඉතින් මේක දැන් කන්න ගන්නත් පුළුවන්. ඒ වුණාට තව ටිකක් සොෆ්ට් කරගන්න පුළුවන්. මේකත් බ්ලෙන්ඩ් කරගත්තාම. ඒ නිසා මම මේක මේ විදිහට ගලවලා නැවත බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. අයිස්ක්‍රීම් එකක නියම ක්වොලිටි එනවා. නැවත සැරයක් බ්ලෙන්ඩ් කරගත්තාම. ඊට පස්සේ මම නැවතත් බ්ලෙන්ඩ් කරගත්තා. ඉස්සෙල්ලා වගේම නවත්ත විනාඩි 4-5ක් බ්ලෙන්ඩ් කරගන්න. නැවත මම මේ භාජනයටම දාගන්නවා. ඔයාලා හිමීට බ්ලෙන්ඩ් කරන්න අඩු වේගයකින් පටන් අරන් නැත්නම් බ්ලෙන්ඩර් සවුත් වෙයි. ඊට පස්සේ ඒකත් මම ෆ්‍රීස් කරගත්තා. ඔන්න නැවත මම පැය 5කට විතර පස්සේ අරගෙන ආවා. මේ තියෙන අයිස්ක්‍රීම් එක දැන් ඉතින් කන්න ගන්න පුළුවන්. මේ බලන්නකො ෂෝක් එකට තියෙනවා. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. ඇත්තටම හරිම රසයි. පොල් කිරි වලින් හදන කෑම එල කිරි වලින් හදන කෑම වලටත් වඩා රසයි. ඉතින් යන්න එපා. තව අයිස්ක්‍රීම් එකක් හදනවා මම. ඒකත් හරිම රස අයිස්ක්‍රීම් එකක්. ඉතින් බලන්නකො චුට්ටක් ඔයා තමයි මගේ channel එකට subscribe එකක් එහෙම දාලා එකතු වෙලා නැද්ද කියලා. ඉතින් එහෙමනම් පල්ලෙහා තියෙන subscribe button එක click කරලා කුසලා simple life මගේ YouTube channel එකට එකතු වෙන්න කියලා ආදරෙන් කියනවා මම. ඊගාවට ඉතින් තවත් රස අයිස්ක්‍රීම් එකක් හදාගන්න යන්නේ. මේ තියෙන දියුල් අයිස්ක්‍රීම්. මේ බලන්නකෝ එකත් හරිම ෂෝක් එකට හදාගන්න පුළුවන්. දියුල් ගෙඩි දෙකකින් තමයි හදාගත්තේ පොල් කිරි ටිකක් දාලා. හරිම ලේසි. එන්න දැන් බලන්න ඒකත් හදන විදිය. ඉස්සෙල්ලාම පොල් කිරි ටික මිරික ගන්න ඕනේ. ඉතින් මම මේ වගේ පොල් ගෙඩියක් ගාලා පොල් ගෙඩියක කිරි තමයි මේකට අරගත්තේ. ඊට පස්සේ මද රස්නේ උණු වතුර ටිකක් දාලා හොඳට බ්ලෙන්ඩ් කරලා උකු කිරි ටික හදාගත්තා. මේ තියෙන්නේ උකු කිරි ටික. ඊට පස්සේ කලින් වගේම ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ මේක තියාගන්න ඕනේ. උඩ ක්‍රීම් එක අපිට වෙන් කරගන්න ඕන උඩට මිදෙන ටික. මම මේ විදිහට ආවරණය කරලා ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසෙන් තියාගත්තා. මේක හදාගන්න ගන්න දියුල් තමයි මේ තියෙන්නේ. මම දියුල් ගෙඩි දෙකක් අරගත්තා. අරගෙන ඒක මේ විදිහට කඩලා බලන්න ඉතින් සත්තු ඉන්නවද මොන හරි පුස්කාලා වගේ තියනවද කියලා. ඉතින් එකක් කඩලා දාගත්ත එක හොඳයි. දෙවෙනි එක කඩලා බලනකොට ඒක ටිකක් ඉදීගෙන එන එකක්. හරියට මිදිලා නැහැ. ඉතින් එහෙම ඒවා ගන්න එපා. ඇඹුල් වැඩි වුණාම මේක හරියන්නේ නැහැ. හොඳට ඉදුණු කළු පාටටම ඉදුණු දියුල් ගන්න තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ මම වෙනත් ගෙඩියක් අරගත්තා. කටුවල තියෙන ඒවත් එක්කම හොඳට සූරලා දාගන්න. මේ විදිහට අරගෙන මේකේ බලන්න ඔය ඝනකම කෑලි එහෙම තියනවාද කියලා. ඇට තිබුණට කමක් නැහැ. ඇට අපිට ඉතින් අයින් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒ වුණාට ඉතින් වතුර දාලා දිය කරන්නේ නැති නිසා ඇට අයින් කරගන්න අමාරුයි. ඊට පස්සේ මම මේකත් ෆ්‍රිජ් එකට දාගන්නවා. කලින් කෙසෙල් ගෙඩි වගේම උඩ ෆ්‍රීසර් එකට. දැන් ඔන්න දෙකම ෆ්‍රිජ් එකට දාලා තියෙන එකක් ෆ්‍රීසර් එකට අනිත් එක සාමාන්‍ය කොටසට. පැය 10කට විතර පස්සේ ඔන්න මම අරගෙන ආව පොල් කිරි ටික. කලින් වගේම පොල් ක්‍රීම් එක මේ විදිහට අයින් කරගන්නවානේ. අයින් කරගෙන බ්ලෙන්ඩර් ජායකට මම දාගන්නවා. කිරි එක කලවම් කරගන්න එපා. හිමීට මේක කරගන්න ඕන පරිස්සමෙන්. මම වීඩියෝ එක ස්පීඩ් යවලා තියෙන්නේ කාලය පිරිමහ ගන්න ඕන හින්දා ඔයාලා මේක හිමීට කරගන්න. දැන් හරි ඊට පස්සේ මම ෆ්‍රීසරේට දාගත්ත දියුල් ටිකත් අරගෙන ආවා. ඒක හොඳටම ගල් වෙලා තියෙන්නේ. ඒකත් මේ විදිහට අමාරුවෙන් වගේ ගලවලා මම බ්ලෙන්ඩර් ජායකට දාගත්තා. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරගන්නවා. ඔයාලට සීනි අගුණයි නම් නිකන් හදාගන්න. එහෙම නැත්නම් සීනි අඩුවෙන් හදාගන්න. මම සීනි මේස හැඳි 7ක් දාගත්තා. ලුණු දාගන්නවා තේ හැඳි කාලක් විතර. ඔයාලා තින් සීනි මේස හැඳි 5ක් විතර දාලා බ්ලෙන්ඩර් කරලා පොඩ්ඩක් බලන්න රස මදි නම් තව දාගන්න පුළුවන් එතකොට. ඊට පස්සේ මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. නැවත බ්ලෙන්ඩ් කරගන්න ඕනේ විනාඩි 5ක් විතර. මේ තියෙන්නේ මේක හොඳට දැන් පේස්ට් එකක් වෙන්න බ්ලෙන්ඩ් වෙලා තියෙන්නේ. හොඳ උකු ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් මේක පොඩ්ඩක් ඔයාලා රස බැලුවොත් එහෙම හිතේ දැම්මම කන්න ඕනේ කියලා. මොකද දියුලුයි පොල් කිරි කියන්නේ හොඳටම මැච් වෙනවා. අපි දියුල් කිරි හදාගන්නෙත් පොල් කිරි වලින්නේ. ඉතින් මේක මේ වෙලාවේ කෑවත් හොඳයි. අයිස්ක්‍රීම් වගේම තියෙන හොඳ උකුවට. දැන් ඉතින් මම මේක ෆ්‍රීසර් කොටසට දාගන්නවා. ඊට පස්සේ ඔන්න මම දැන් අරන් ආවා. මේ තියෙන පැය 5කට විතර පස්සේ අපේ දියුල් අයිස් එක හොඳට හැදිලා තියෙන්නේ. කෙසෙල් ගෙඩියක වගේ මේක දෙවෙනි සැරයක් බ්ලෙන්ඩ් කරගන්න ඕන නැහැ. ඕන නම් කරගන්න. ඉතින් ඕන නැහැ කියලා මට හිතෙනවා. මොකද මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. හොඳ ක්‍රීමි ගතියට තියෙනවා. මේ බලන්නකෝ. ඉතින් ඔන්න ඔයාලත් හදලා බලන්න මේ විදිහට අයිස්ක්‍රීම් හදාගත්තාම ඇත්තටම හරිම රසයි. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදුව ගෙදරම හදාගන්න පුළුවන් අයිස්ක්‍රීම්. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා වටිනා අදහස් ලියන්න කමෙන්ට් සෙක්ෂන් එකේ. තාම ඉතින් සබ්ස්ක්‍රයිබ් එකක් එහෙම දාන්න අමතක වුණා නම් මගේ channel එකට සබ්ස්ක්‍රයිබ් එකකුත් දාලා එකතු වෙන්න ගිහින් එන්න සුබ දවසක් ඔයාලා සියලුම දෙනාට.